මේ දවස්වල මාර විදිහට මට හිතවා ගන්න බැහැ හැම අවුරුද්දෙම එහෙම තමයි. මේ දවස්වල මාර විදිහට මැසේජස් එනවා ළමයින්ගෙන්, කිරිමි ළමයින්ගෙන්, ගෑනු ළමයින්ගෙන් දෙගොල්ලන්ගෙම අවුරුදු 2ක් යාළු වෙලා හිටපු එක්කෙනා තරහ වුණා. අවුරුදු 5ක් නෑ වීලුවට නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ අර ජීවිතේ අර හෙන්නම අමාරු සිටුේෂන් එක තමයි මේ වගේ දේවලුත් වෙන්නේ. ඒක හැබැයි එහෙම තමා. හරි. ඉතින් ඕවා වෙනුවෙන් කරන්න දෙයක් නැත. ගොඩාක් මැසේජස් එන හින්දා මම පොදුවේ කියන්නේ තමන් ශක්තිමත් වුණොත් විතරයි තමන් ආරක්ෂිත. ඒ නිසා තමන්ට වෙන්න තිබිච්ච දෙයක් ලෙස සලකලා ඒවා විසඳන්න යන්න නැතුව ඉස්සරහට යන්න. තමන්ට වැලියු එකක් තියෙනකන් විතරයි ඕන කෙනෙක් ගණන් ගන්නෙ. අපි මොනවා කිව්වත් අපිට වැලියු එකක් නැති වුණාම කවුරුවක් ගණන් ගන්නෑ නැහැ. කවුරුවත් අපිව කෙයා කරන්නේ නැහැ. හරි. අපේ වටිනාකම මතමයි තියෙන්නේ. අපේ වටිනාකම හදන්න අපිට කාටවත් කියන්න බෑ. අපි වෙනුවෙන් ඉන්න කියලා. හරි. අපි වටින්නේ නැත්තම් අපි වෙනුවෙන් ඉන්න කියන්න බෑ. ඒ නිසා තමන්ගේ වටිනාකම හදන්න. ඒක තමයි පළවෙනි කාරණාව. ඔක හැමදාම මේ කාලවලටමයි මේ විභාගයට සමාසයක් තියලා මාස එකමාරක් තියලා හරියට සිදුවීම් වැඩි. ඕවට මිතින් ළමයි අන්තිම මොහොතේ ආයි සෑහෙන්න දඟලනවා මොන හරි කරගන්න. කුත් කරගන්න යන්න එපා. ඒක ඇසෙප්ට් කරලා තමන්ගේ වටිනාකම ගොඩනගන්න එච්චරයි. හරි. මේ අමෙක් දාලා තියෙන මැසේජ් එකක් අවුරුදු 7ක් තිබුණ FAI එකක් මේ විභාගෙට සති 3ක් 4ක් තියලා තර්ඩ් ෂයි එකේදී ඉවර වුණා දැන් මේ අද ඊයේ කියලා. හරි. ඉතින් හැම අවුරුද්දෙම මේ කාලේ වෙනකොට අහන්න හම්බෙන කතා ඕ වගේ තමයි. වැඩේ තියෙන්නේ ඔයාලට වඩා වෙන මිනිස්සුන්ට වටිනාකමක් දීලා අන්තිමට ඔයාලවම නැති වෙලා යන එක. හරි. ඒ හින්දා කලින්ම තමන්ගේ වටිනාකම හදාගෙන ඉන්න නැත්නම් අපිට කාටවත් කියන්න බෑ. අපි වටින්නේ නැත කමන්නේ අපිත් එක්ක ඉන්න කියලා. දැන් තර්ඩ් ෂයි එකක් වෙනකන් දැන් සමහරලාට මිනිස්සුන්ට එපා වෙනවනේ. ඉතින් දැන් තර්ඩ් ෂයි එකක් වෙනකන් ඔයා යනවා. ඉතින් ඔයාගේ වටිනාකම හදන්නේ නැහනේ. ඒ නිසා ඉස්සරහට දැන් තාම chance එක තියෙනවා. ඔයා වටින මිනිස්සෙක් වුණොත් කාටවත් ඔයා විසික් කරන්න බෑ. හැබැයි ඔයා වටින්නේ නැති තාක් මිනිස්සු ඔයා විසික් කරන්න බලනවා. ඒක කොල්ලන්ටද කෙල්ලන්ටද ඔක්කොටම එකයි. මේ දවස්වල මාර සිද්ධි ගොඩක් තියෙන්නේ ඔය වගේ විභාගයට කිට්ටු වෙලා පුදුම සිද්ධි ගොඩක් තියෙන්නේ. හැම අවුරුද්දකටමත් වඩා මේ වගේ කතන්දර ගොඩක් වැඩි. ඒ නිසා තමන්ගේ වටිනාකම හදන්න මොනවා කරන්නත් කලින් තමන්ගේ වටිනාකම හදන්න නැතුව කිසිම දෙයක් ස්ථිර නැත. හරි. කිසිම දෙයක් ස්ථිර නැත. හරි.